හරි අපි යනවා ඊගා කැලලට. හරි ඊගා මෙතෙන්ට 6 බලන් ඉන්න මේක 3x ධන 1යි sorry 2x ධන 3යි. ඔම් බලන්න. හරි මොකක්ද අවුල? මොකක්ද තියෙන අවුල මේකේ? මේකේ තියෙන අවුල මොකක්ද? පුල් අවුල්ද? ඈ ඔයාලට පේනවද මේ? ආන් මේ සංඛ්‍යා දෙක මේ සමාන ලකුණෙන් දෙපැත්ත බැලුවාම හරිද? ඒ කියන්නේ ගණන් මික්ස් වෙලා තියෙන්නේ. මික්ස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ බීජීය පදයක් තියෙනවා පූර්ණ සංඛ්‍යාවක් තියෙනවා නේ? බීජීය පදයකුත් තියෙනවා මොකද්ද තියෙන්නේ? පූර්ණ සංඛ්‍යාවකුත් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ගෙදර උනත් පොත් ගොඩක් හරි මික්ස් වෙලා තිබ්බොත් මොකද කරන්නේ? මොකද කරන්නේ? අර පලාමල් පිස්සිගේ පලාමල් වගේද? මේ තියෙන්නේ ඒවා එකක්. පිස්සිගේ පලාමල් වගේ. ඒ කියන්නේ ඔක්කොම එකට ඔබලා තියෙන්නේ. කලවම් වෙලා තියෙන්නේ. දැන් මොකද කරන්න ඕනේ? මල් අහලා මොකක් කරන්න ඕනේ? පිළිවෙලකට කොට ගහන්න ඕනේ. දැන් කතාව තේරෙනවද කියන එක? එහෙනම් මේකේ මොකද කරන්නද? එක සමාන කට්ටිය එක පැත්තකට ගන්න තියෙන්නේ. දැන් තේරෙනවද කතාව? තේරෙනවද කියන එක? හරි. එහෙනම් මට කියන්න ලේසිම ක්‍රමය තමයි ළමයි වීජීය පදයේ වැඩිම පැත්තට ඒ වීජීය පද ගේන එක. ඒ කියන්නේ x පදවල වැඩිම සංඛ්‍යාව තියෙන පැත්තට අනිත් x ඒවා අරන් ඉන්න. තේරෙනවද කියන එක? මොකද කරන්න ඕනේ? වීජීය පදවල වැඩිම ඉලක්කමේ පැත්තට අනිත් ඒවා ගේන්න. හරි. මෙතන 3x මෙතන 2x. කවුද දැන් මෙතන ලොකු එක්කෙනා? 3x 2x ලොකු. 3x. එහෙනම් මෙයා මොකක් කරනකොල්ලෝ? මෙයා මේ පැත්තට ගේන්න. එහෙනම් මෙයා ඉන්නේ ධන සංඛ්‍යාවක් විදිහටනේ. එහෙනම් මෙයා ඉන්නේ මේ පැත්තට මොකක් විදිහටද? ඍණ සංඛ්‍යාවක් විදිහට. තේරෙනවද? එහෙනම් උත්තරය අපි ලියලා 3x ඍණ කීයයි කියලාද? 2x කියලා. හරි. එතන මේ පැත්ත ඉදිරියනේ කීයද? 3 ඉලක්කම විතරයි. එතන මෙයා මොකක් කරන්න ඕනද? සමාන ලකුණෙන් එහා පැත්තට ගේන්න ඕන. ධන එක්කෙනා එහා පැත්තට ඉද්දි මොකක් වෙනවද? ඈ? ඍණ වෙනවා. එහෙනම් ධන හැට යද්දී මෙයා ඍණ එකක් විදිහට එන්නේ. තේරෙනවද කියන එක? හරි. එහෙනම් 3x වලින් 2x කියමු උත්තරේ කවුද? x විතරයි ඉතුරු වෙන්නේ. එහෙනම් මේ තුනෙන් එකක් ගියොත් උත්තරේ 2යි. මේන් උත්තරේ. දැක්කනේ ලේසි ක්‍රමේ. ගාන ටිකක් ඉස්ස දැක්කම නිකන් අර ඇදිලා නිකන් මික්ස් වෙලා වගේ නෙදී. අර පිස්සිගේ මලාමල්ල වගේ කලවම් වෙලා නෙදී නිකන්. කොහමද කලව මැරියේ කොහමද? කොහමද කලව මැරියේ? අන්න හරි. වීජීය පද එක පැත්තකට ගන්නවා පූර්ණ සංඛ්‍යා එක පැත්තකට ගන්නවා. ධන කට්ටිය හැරෙද්දි ඍණ වෙනවා ඍණ කට්ටිය හැරෙද්දි ධන වෙනවා. හරි මේක තමයි රටාව. හදගමු. හරි මට මේකත් එක තව ගානක් කියන්න බලන්න. හරි. හදමු තව ගානක්. හරි. මට කියන්න මේක මොකද කරන්න කියලා. කෙල්ලේ. මේක හදන්නේ කොහොමද කියන්නේ? 5x ධන 9යි සමානයි 8x ඍණ 3යි. කියන්නේ කොහාටද යන්නේ මෙයාලා? කොහාටද යන්නේ? කියනකොළු කවුද ලොකු? 5ද ලොකු 8ද ලොකු? එහෙනම් 5 යන්න ඕනේ කොහාටද? මේ පැත්තට. එහෙනම් මේ ඍණ මොකටද එන්න ඕනේ? මෙහෙට එන්න ඕනේ. හරි. එහෙනම් ඔන් යඳුන ගන්න බලන් ඉන්න. 8x ඍණ 5x. හරිද ලිව්වා? හරි. 9 ධන එහෙනම් කීයද? 3යි. 9 ධන 3යි. තේරෙනවද ගන්නද විදිය? එහෙනම් මෙතන උත්තරේ කීයද? 12යි. 8න් 5ක් ගියොත් 3x. 3x තියෙන්නේ. මෙතන තියෙන 12. අපිට ඕනේ කීයයි xද? එකක්. එහෙනම් 3ක් නැති කරන්න අන්න හරි. 3ෙන් බෙදෙනවා. මේ පැත්තත් 3ෙන් බෙදෙනවා. තේරෙනවද කතාව? එහෙනම් මෙතන කැපුවාම උත්තරේ x විතරයි. මෙතන 3ට 3 එකයි 12ට 3 වගේ කීයක් තියෙනවද? 12 වරක් කීයද 12? නෙමෙයි 3 වරක් කීයද 12?
4. එහෙනම් 4. එහෙනම් උත්තරේ කීයද? x සමාන 4. ඔව්. easy. තේරෙන මෙතෙඩ් එක. ඕක තමයි මෙතෙඩ් එක. හරි හදාගමු.